පින්වත්තුනි, අපි මේ ජීවිතය ගත කිරීමේදී එකිනෙකාට ගෞරව කරන්න ඕන. එකිනෙකාට ගරු කරන්ට ඕන. විශේෂයෙන්ම වැඩිහිටියන්ට, වයසින් වැඩිමහලු අයට ගරු කරන්ට ඕන. මේ කතාව එකට කදීම උදාහරණයක්. ඈත අතීතේ ඉස්සර කාලෙක හිමාල මහා වනාන්තරේ මහා නුගරුකක් තිබුණා. මේ නුගරුක පාමුල සෙවණි අලියෙකුයි වටුකුරුල්ලෙකුයි වඳුරෙකුයි එකිනෙකා කෙරෙහි සෙනෙහසින් යාළු මිත්‍රකමින් යස අපූරුවට ජීවත් වුණා. මෙයාලා ගත කළේ හරි විහිළුතාලුවෙන්. කාටවත් ගරු සරුවක් තිබුණේ නැහැ. කාටවත් ගරු නම්බුවක් තිබුණේ නැහැ. මෙයාලටම හිතුණා අපි මෙහෙම ගත කරන එක හොඳ නැහැ. අපි කාට හරි ගරු කරන්ට ඕන. ඒකට අපි අතරින් ඉන්න වැඩිමහල්ම කෙනා හොයාගත්තොත් අපිට එයාට ගරු කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා තුන්දෙනාම කතා වුණා. එහෙත් කොහොමද වැඩිමහලු කෙනා හොයාගන්නේ? තුන්දෙනාටම ගැටලුවක් ආවා. එයාලා ඒකට තෝරගත්ත විසඳුම මෙන්න මෙහෙමයි. එයාලා ඉන්න අතුපතර විහිදී ගිය විශාල රූස්ස ඒ නුගරුක පිළිබඳව එයාලගේ මතකය ආවර්ජනය කරන්නට පටන් ගත්තා. ඒකෙන් පුළුවන්නේ කවුද වයසම කවුද වැඩිමහලුම කියලා හිතාගන්ට හොයාගන්ට. අලියා කිව්වා මං කුඩාම සන්ධියේ මං කැලේ එහෙම ඇවිදිනකොට මෙන්න මේ මහා රූස්ස නුග ගහ චූටි නුග පැලයක් විදිහට මගේ කුසේ ගෑවි ගෑවි තිබුණා. මට හොඳට මතකයි කියලා. අර වඳුරා කියනවා මං පොඩි කාලේ එහෙම කොළ දළු හොය හොය යනකොට මේ නුග ගහ මේ රූස්ස නුග ගහ චූටි නුග පැලයක් මම වාඩි වෙලා ඒ නුග ගහේ නුග පැලයේ මුදුන් දැල්ල කඩාගෙන කෑවා. මට හොඳට මතකයි කියනවා. එවිට අර වටුවා කියනවා මෙතන ඉස්සර නුග ගහක් තිබුණේ නැහැ. අන්න අතර විශාල දි รา ගිය එහෙම් මෙහෙම් අත්තක් දෙකක් තිබිච්ච නුග ගහක් තිබුණා. මං ඒ අතුවල හැදිච්ච එකිනෙක නුග ගෙඩි කෑවා. කාලා ඇවිල්ලා මේ තැන වසුරු මල පහ කළා. අන්නේ මල පහ වලින් තමයි මේ රූස්ස නුග ගහ දැන් මේ තත්ත්වේ තියෙන්නේ. චූටි නුග ගහක් විදියට හැදිලා ලොකු වෙලා දැන් අපි හැමෝටම සෙවණ දෙන්නේ ආරක්ෂාව දෙන්නේ ඒ වසුරු මගින් ඇතිවිච්ච මේ නුග පැලයෙන් තමයි කියලා වටුවා කියනවා. ඉතින් ඔන්න තුන්දෙනාගේම ගැටලුව විසඳුණානේ. වැඩිමහලුම කෙනා හොයාගත්තා. එදා ඉඳන් අර සද්දන්ත හස්ති රාජ්‍යයයි අර වඳුරයි මේ චූටි කුරුල්ලට උවටැන් කරනවා උපකාර කරනවා ආදරයෙන් ගෞරවයෙන් සලකනවා. ඇයි එතන හිටිය වැඩිමහලුම වයස්ගතම වැඩිහිටියා මේ කුරුල්ලා. එනිසා ඔහුට සලකන්ට ඕන. මේ කුරුල්ලා Taman දන්න දේවලින් මෙයාලට අවවාද අනුශාසනා කළා. බෝධිසත්වයෙක්නේ මේ බෝධිසත්ව කුරුල්ලෙක්. එනිසා එයාලා හරිම සතුටින් සෙනෙහසෙන් සැහැල්ලුවෙන් ආදරයෙන් භක්තියෙන් ගෞරවයෙන් ගොඩක් කල් ජීවත් වුණා. මරණින් පස්සේ මේ තුන්දෙනාම දිව්‍ය ලෝකේ උපන්නා. ඉතින් බලන්න මේකෙන් මොකද්ද ගන්න පුළුවන් ආදර්ශය? ඔබට වඩා වයසින් වැඩිමහලු අයට ඔබ ගරු කරන්න සලකන්න. ඔවුන්ගේ උතුම් විශිෂ්ට ගුණධර්ම තිබෙනවා නම් ඒවට තව තවත් ගරු කරන්න. ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි.